හලෝ බයිස් කොහොමද? ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ සරුංගල් වීඩියෝ එකක්. ඔයාලා thumbnail එකේ දැක්කා වගේ සරුංගල් වීඩියෝ එකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද සරුංගල් වීඩියෝ එකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කියොත් අපි මේ සරුංගල් වීඩියෝ එක කරන සෑහෙන පාර පස් සැරයක් විතර අපි කරලා හරි ගියේ නෑ. ඉතින් ඒ කියන්නේ වීඩියෝ එකේ පොඩි සීනුයි සරුංගලේ ගියේ නැති සීනුයි තිබ්බා. අද හැබැයි අද සුපිරි අප්ඩේට් එකක් කරන් ඇවිල්ලා තියෙන්නේ. හුලනුත් තියෙනවා මරුවට අපි අද ගිහිල්ලා හදන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පිටාසින් පේන ඇති මාළිදෝ අයියා. අපි මාළිදෝ අයියාලා ගෙදර ඉන්නේ. ඉතින් එයාලා ගෙදරනවා සරුංගලේ තිබ්බේ. අපි ඔක්කොම හදලා ඉවරයි. අපි හැදුවේ හදලා ඉවරයි. මේ ඒ කියන්නේ මේකේ සරුංගල ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේන ඇති මෙන්න මෙතන. ඔක්කොම කෑල් ටික කරලා ඉවරයි. හරිද? ඔක්කොම ටික කරලා ඉවරයි. මේ ඒ කියන්නේ තව තියෙනවා නැට්ට දාන්න. මේකේ අපි ඊයේ ඇව්වා මේක. ඒක වීඩියෝ එකක් කරේ නෑ. අපි ඊයේ ඇව්වට පස්සේ පොඩි අවුලක් ගියා. ඒ කියන්නේ නැට්ට ඒක කඩාගෙන වැටෙනවා තිබ්බ එක. හරිද? ඒක පොඩ්ඩක් පොඩි නැට්ට. හරිද? ඊට පස්සේ මේ ගියේ නෑ. හරිද? ඉතින් අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ නැට්ට හයි කරන්න. අර හරි මල් දොයේ පේන ඇති. නැට්ට හයි කරලා ඉවර වෙලා. අපි යවන්න තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලා බලාගෙන ඉන්න නැට්ට හයි කරන එක. අපි මේ මල් දොයේ මල් දොයේ මං එනකම් බලාගෙන ඉන්නවා. ඉන්ට්‍රෝ එක ගන්න හින්දා මම මේ ආවේ. එහෙනම් බලමු. Hari boys, අපි කරා. ඉංග වට පිටක පට් ලස්සන මේ මාව නිකන් අර ජැකට් වගේ පේනවා. ඒ කියන්නේ අර එම්බම් කරලා වගේ. අද මේ කැමරා ස්ටික් එකක්වත් නැහැ. හරිද? අයියවත් නැහැ, කවුරුවත් නැහැ. ඉතින් මම්ම තමයි හැන්ඩල් එක මේ අතින් මේ කැම් එක අල්ලගෙන ඉන්නේ. හරිද? කොණ්ඩේ කැපෝයිස්. ඉතින් මේ දවස්වල සරුංගල් යවනවා අඩුයි. ගොඩක් කට්ටිය යවලා තිබ්බා. මගේ යාළුවෝත් යවලා තිබ්බා. හරිද? මගේ යාළුවෝත් යවලා තිබ්බා. ඉතින් හොඳයි. ඉතින් මේ දවස්වල ඉතින් හුලඟුත් තියෙනවා. ඉතින් හුලඟුත් තියෙන ඉතින් යවන්න අපි හිතුවා. එහෙනම් බොයිස් දැන් අපි නැට් හයි කරගෙන යන්න ඕනේ. හරිද? දැන් ආයෙ වෙලාවක් නැහැ වීඩියෝ කෑලි ගන්න එහෙම. හරිද? මේ ඒ හින්දා මේ අපි වැව ගාවින් සෙට් වෙමු. අපි වැව ගාවට ගිහිල්ලා අපි සෙට් වෙමු. එහෙනම් අපි වැව ගාවින් සෙට් වෙමු. හලෝ බොයිස් කොහමද ඉතින්? ඉතින් ඕන් එතනින් නවත්තු පාර ඕන් අපි දෙන්නවා. හරිද? පොඩ්ඩක් ඉන්න මේ කැමරා පට්ට හුලගක් තියෙන්නේ. හරිද? එන්නේ මේ පොඩි අවුලක් ගියා. හරිද? මේ මල් ඔය කියන්නේ අහන්නේ නැහැ නේ. ඉතින් බලන්න මේ කොහොම හරි කරලා ගන්න නෑ. මේ අයියෝ පොඩි කේසයක් වුණා බොයිස්. මේ මාව පට්ට විවිධයක් වැටලා වගේ මාර එළියකින් පේනවා. හරිද? මේ පොඩි සීන් එකක් ගියා. හරිද? මේ මාළි අයියා මේ වැකන් ඉදා යවන්න හැදුවානේ. අයියෝ ඉතින් ඉතින් වැකන් ඉදා යවන්න හැදුවා. ඊට පස්සේ කෙලුණා. ඔතන නෑ කොහොමද මේ වැකන් දිලා යවන්න හදද්දි මේ යන්නමයි බලන්න. අම්මට සිරිය අතක් කැපේද මන්ද? ඒ බොයිස් ඔන්න පේන සරුංගලේ තියෙනවා. හරිද? මේක දැන් පට්ට උලවා තියෙනවා. බිමට ගිහිල්ලා කියන්නකෝ මං එවන්න. අන්න මල් දුව යනවා. මූල පේන්නද ඔය තියෙන්නේ? බොයිස් පට්ට දැඟලිල්ල මෙයාට තියෙන්නේ. අයෙක්වත් පට්ට දැඟලිල්ල. මේ පට්ට නූල් පොලයක් අදගෙන ආවේ. මේ මම තනියම ඇහෙනව නේද? උලන් ගොඩයි ඈ. මේ හරියද යාමුද? Kalau mau biawala boys. ඉතින් බොයිස් අවසානයේ හෙන කැපවීමක් දරලා අපි ස්පෑන උඩකට සරුංගලේ යවා ගත්තා. ඉතින් මේක සෑහෙන මහන්සියක් අර අතනත් ඉන්නවා දෙන්නේ. ඔයාලට පේන ඇති.
සෑහෙනම මහන්සියක් ඒක. ඒක මෙහෙම කියලා කියන්න පුළුවන් මහන්සියක් නෙවෙයි බොයිස්. දැන් මේ වෙදි පට්ටම උඩක් ඉන්නවා. ඔයාලට පෙන්නන්නම් හරවලා මලිදු අයියා ඉන්නවා. පේන ඇති මෙතන ඉඳන් සරුංගලේ හෝ යනවා බොයිස්. අන්න අතේ. හරි බොයිස් අපි අර හරියට යන් හරිද? මේ කැමරා එක එස්කේප් කරනවා. අර බොයිස් යන් අතෙන්න මේ මලිදුවට අමාරු. මේ ඔයාලට අමාරු නම් මට දෙන්න. මට අමාරු නම් ඔයාලට දෙන්න. බොයිස් ඔයාලට පෙන්නන්න මේ වෙද්දි පට්ටම දුරක් ගිහිල්ලා තියෙනවා අපි හිතියවත් නැති විදිහට. ඔයාලා ඒක බලන්න. හරිද? මෙතන දැන් ඒක පෙන්නන්න. හරිද? දැම්ම බොයිස් බලන්න ඔයාලා. හරිද? අන්න බොයිස්. ඒ කැම් එකට අහු වෙන්නේ නැහැ ඔය. ඊයෝ පට්ට දුරකට ගිහිල්ලා තියෙන්නේ සරුංගලේ ඈ. මේ නූල ඉවරෙන්න ඉතින් නැහැ නේ බා. නෑ ඒක අවුලක් නෑ ෂේ. මම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරනවා. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් මේක ඔරිජිනල් සවුන්ඩ් දාන්නේ හුලං නේ බලහංකෝ. එකක් කියන්නේ පහත දෙන්නේ. අඩේ ඌ මං පට්ට දුරන්නේ බලහංකෝ. බොයිස් පට්ට දුරක් මේ විදිහ ගිහිල්ලා තියෙන්නේ. අපි පට්ට කට්ටක් කාලේ යවුවේ ඒක පට්ට සතුරුයි වහින වැහි කලාකුලක් වැහි වලාකුලක් ගාවමයි තියෙන මල්දු අයියේ. මේ නැත මල්දු අයියා ඉතින්. මේ එතනින් එහාට යවන්න එපා. බොයිස් මුල ඉවර වෙන තරමටම අපි යවුවා. බොයිස් මේ කැම් එකට පට්ට අමාරුවෙන් අහුවෙන්නේ ඒ තරම් උඩක් ගියා හරිද? අපි මල්දු අයියා ගාවට යන් එතෙන්ට view එක කොහොමද පේන්නේ කියලා බලන්න. ගිහලා සෙට් බොයිස් වෙහි වලාකුල බලහංගෝ. අට්ට වෙහි වලාකුල. ඒ යයිද ඒක? ඈ? මේ ගැට ගහන්නේ කොහොමද? ගැට ගහන්න නම් පුළුවන්. මේ දෙන්න එපා ගැලවිලා යයිවා. සල්ලි තියෙනවා. ඈ? අරුවට දෙමුද සල්ලි? සල්ලි කපට තුනයිද හතරද බොයිස් ඉතින් මේ වෙද්දි සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා. මේ මමුතු ඉදින් වෙන්නේ. මෙච්චර අඳුරු දියේදීවා එළියට වෙන්නේ. එළිය වෙලා වෙන්නේ. මේ කැම් එකේ මොකක් ඔව්. ඉතින් බොයිස් මේ වෙද්දි පට්ටම දුරක් ගිහිල්ලා තියෙනවා හරිද? මේ මාව ෆිනිෂ් කරලා පේනවා බා. මේ මෙතන මල්දු අයියෝ ඔහම ඉන්නවා හරිද? මම මේ අතර ටැපින් ගන්න දැක්කම අමාරු. සරුංගයි පේනවා මා ලාවට ලෙන්ස් එකට පේනවා හරිද? අල්ල කොහමද මෙතෙන් කරන්නේ? ඔව්නේ මං බොයිස් ඔයාලට දෙන්නම් නම් හරිද? ඔව් හරිද? එකයිද ගේන්න කිව්වේ? ඔව්. ඒක අවුලක් නෑනේ මේ අපරාධයක තමයි. කොහෙද ඒකයිද? කොයි බං? බඩු. අන්න තියනවා බඩු. ඔක අල්ල ගන්නනේ අපි මෙච්චර ළඟදී. අර මේ TikTok එකක් හදන්න ගනින්කො මේ සුපර් රිපෝට් වීඩියෝ එක. වීඩියෝ කරලා. පොලවන්න නැතුව ගන්න. දෙන්න. යවන්න එපා. මම රුක්ටේ ඉන්නේ අල්ලන් ඉන්නේ. මේක අල්ල ගන්න උඹලා දෙන්න ඕන. ඔව්. අත පටල ගන්න එන බරයි මේ පොඩ්ඩ අල්ලලා බලපන් පොඩ්ඩ. මෙතන. අයිය අත අල්ලන්න එපා අත අරින්න එපා. ඔව් බරයි. ඔව් අර කියන්නේ අර තියෙන සරුංගල්ලද නැති. ඔව්. උලා වැඩි ඉදලා කුරිය. ගාන්න තියෙන. කැම් එකට ෆිල්ටර් වැටලාද මන් දන්නේ. ඊ දැන් නම් ෆොටෝ උඟක් කවුද කියලා. ඊ දැන් නම් පීන්නේ නැහැ බා. හරි. දැන් අල්ලගත්තෝ කූඹියෙක් වගේ බා.
අපි ගිහලා බලන්න ඕනේ. ඔව් ගැට ගහලාද යන්නේ? ඔව් ගැට ගහලා යන්නේ. ඔය හරි වත්තේ. පේන්නේ නැත්නම්කනේ. අපි අකිතාරි කරන්නේ. යක්. Boys. මේ කුණුවරප ගොඩයි මේක නම් මේක පවුලේ අය දැක්කොත් කුණුවරප ඉවරයි. කරන්න දෙයක් නැහැ නේ බං. මේ එකෙක්වත් ආපේවා මෙච්චර දුර ගිහිල්ලා තිබ්බේ නෑ බං. එකෙක්වත් ආපේවා මං YouTube එකේ දැක්කේවා මෙච්චර දුර ගිහිල්ලා තිබ්බේ නෑ. ඔව් බං විහංගෝන් අලුත් නූලක් අරන් එනවා විහංග පෙන්නන්න නූල. යම්මත් තමයි. විහංග ඉතින් මෙහෙවර දාලා අපි එන්න කිව්වේ ඒක තමයි. අපි මල් දවල්ලා ගෙදර මේ නැට්ට දාගෙන ගියේ. බොයිස් අන්න කණුව තියෙනවා මෙන්න තියෙනවා සරුංගලේ. අපි ඉන්න තැන පෙන්නොත් එහෙම බොයිස් පුදුම වෙයි. ඉතින් බොයිස් දැන් අලුත් නූල කොට දාගෙන අර බෑග් එකට දාගෙන අර බෑග් එකට දාගෙන. ඉතින් මේ අලුත් නූල ගෙනල්ලා තියෙන්නේ. දැම්මනම් හරිය. මම කකුල ලුකුණා වම් වැව අර බොහොම අමාරුවෙන් කටු ගොල්ලකට අඩිය දීලා තියෙනවා. මල්දෝයේ දැන් යනවා ඉතින් මේ ඔය අකුල නම් කරා. මේ අලුත් නූල මේ ගැට ගහන්න නැද්ද? මේ වෙද්දි නම් මචං ගිහිල්ලා තියෙනවා උපරිම අපේ බොයිස් මොකක්ද උනේ කියලා කියන්නද? මේ මම මේක සාක්කුවේ දාන් කියන්නම් කෙලව ගන්න නම් එපා පුතේ දැන් නම්. ඉතින් වෙච්ච දේ කියවුවොත් යම ඔයා කොහෙන්ද යන්නේ ඔයා හෙන්ද? ඉතින් බොයිස් අපි යව ඉද්දී පොඩි අනතුරකට ලක් වුණා. හේතුව සරුංගෙල් නැට්ට තිබ්බනේ දිගට. ඒකෙන් කෑල්ල භාගයක් වෙන්නම කැඩලා ගියා. හරිද? භාගයක් වෙන්නම කැඩලා ගියා. හරිද? මේ ඒකයි අවුල උනේ. හරිද? පට්ට ෂොට් එකක් ඔයාලට පෙන්නන්නම් කොහෙටද යන්නේ? බාන්නේ කොහොමද මේ? මේ මල්දු අයියේ රත්තරන් අල්ලපන්. වා යනවා එහෙනම් පුතේ. මම ඔයාලට පෙන්නන්නම් හොඳට. තව ෂොට් ටිකක් පෙන්නන්න අපි සෙට් එක යනවා. මම ඒකයි මේ මෙතනින් කැම් එක ගත්තේ. එව්වා මං ගත්තේ නෑ. ඒ වගේ මලිදු අයියා කියපු කුණු වරප. අමතරව මෙතනින් ඉඳන් දාගෙන සිල්විල බං මේ පිටිපස්සට යන්න තව. එතකොට මේ කුඹුරට හරි බාගත්ත හැකිනේ බං. ඉමීට අදහංගෝ පිටිපස්සට වෙවි. අයිද බං? හලෝ. ඉතින් බොයිස් අපි ආයෙත් ආවා ගෙදර. හරිද මල්බයිලා? ගෙදර ආව ඊට අපි ඇයි කියලා දැන් ඔයාලට තේරෙයි. මොකද ඔයාලා දන්නවා මේ වෙද්දි අපි යවද්දි සරුංගලේ මේ පටිය ගැලවුණා. හරිද? පටිය ගන්න හින්දා තමයි අපි ආවේ. හරිද? ඉතින් ඒක තමයි අවුල ගියේ. ඔයාලා දැන් බලන්න ඉතින් අපි දැන් ආයෙත් නූල් බෝල දෙකක් ආයෙ ගෙනාවා. ඉටුකොල යාරයක් ගෙනාවා. දැන් අපි සාරි අමුණලා දැන් යවන්න යන්නේ සුපිරි අප්ඩේට් එකකින් තමයි ආයෙ යවන්න හදන්නේ. ඔයාලා බලන්න දැන් හරිද? දැන් ඔයාලා බලන්න බොයිස්. හලෝ දැන් ඉතින් අපි ආයෙත් ආවා බොයිස් and girls guys. ඉතින් අපි දැන් ආයෙත් ආවා. දැන් යවුවා තමයි ගියා බොයිස්. පේන්නේ හරිද? එන්නනම් මේ පාරක් ගියා. අයි අර වගේ. ඒක නම් පාසි. මියගේ ආක හරි වැටෙනවා. පාඩ පෙන්නන්න හරිද? ආතල් අඩෝ මේ උලගම නැත්තේ කවුද කිව්වේ බං මේ බලන්න කොච්චර දුර ගිහිල්ලාද?
ඔව්. Oh my